දැන් ද්වේෂ අභිධර්ම ඉගෙන ගන්නකොට මම කියන මුලින්ම නෝට් වෙන්නේ ද්වේෂය. ගොඩාක් අයට. මුලින්ම නෝට් වෙන්නේ ද්වේෂය. ද්වේෂය එනකොටම තේරෙනවා දැන් මේ ද්වේෂ මූල සිතක් කියලා. වහා මේකෙන් ඉවත් වෙන්නට ඕනේ. එක්ක තනින් ඉවත් වෙන්නට ඕනේ, නැත්නම් නිස්සබ්ද වෙන්නට ඕනේ. නැත්නම් හිත බලන්නට ඕනේ. පාලනය කරගන්නට ඕනේ. මොකද හේතුව ද්වේෂයේ තියෙන අර කලින් කිව්වාගේ පීඩාකාරී බව. ඒ පීඩනයේ ස්වභාවය මේක පිට කරන එක. ඒක නෙවෙයි දක්ෂතාවය. හොඳට මතක තියාගන්න. ඒක නෙවෙයි දක්ෂතාවය. ඒක ප්‍රශංසනීය නැත. ඔබ බනිනවා නම්, එකට එක කියනවා නම්, ඔබ සෝෂල් මීඩියා එකේ පෝස්ට් එකක් දානවා නම් බැනලා අනින්ට වදින්න, ඒක නෙවෙයි දක්ෂතාවය. ඒක ඔබේ දුර්වලතාවය. ඒක ද්වේෂයේ පීඩේ දරා ගන්න බැරි වෙන. ඒක ඔබ සාධාරණීකරණය කරයි ඕන ක්‍රමයකට. නමුත් ඒක මතක තියාගන්න ඒක දුර්වලතාවය. ඒ බුදුවරයෙක් ඇවිල්ලා කිව්වත් කියයි මේ දේ වැරදි. ඒ නිසා ඒක එන්නේ මොකක් නිසාද? ඒ ද්වේෂයේ පීඩනය. ඒ පීඩනය දරන්න බැරි දුර්වල කෙනා තමයි ඒක පිට කරන්නේ. ඒ සමහරට ශාසනය ගැන එන්නට පුළුවන්. අපිටත් වෙනවා. නමුත් ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මේ තමයි දුර්වලතාවය. විශේෂ